හෙලෝ බෝයිස්, ඉතින් අපිට එන්න තියෙනවා ඉස්සරහට සමුරායි බන්ඩල් සෙට් එකක් එන්න තියෙනවා. ඒකත් එක්ක ඒකේ ඇනිමේෂන් එකයි තව ඇනිමේෂන් සෙට් එකක් එන්න තියෙනවා. ඊට පස්සේ ආයේ ෆයිනල් ෂොට් එකක් එන්න තියෙනවා. අපිට එන්න තියෙන සමුරායි බන්ඩල් සෙට් එක මුලින්ම බලන්න. ඉතින් බා සමුරායි බන්ඩල් එකේ මේල් බන්ඩල් එක තමයි මෙන්න මේක. ආයි බන්ඩල් එකට මාර ගැම්මක් තියෙන ඇනිමේෂන් එකක් තියෙනනේ. වාසී එක. බලහන් ෂර්ට් එක. ඒක නම් පාර ඔයි. ඒකේ මාක්ස් එකෙන් මාරු ඈ. ඒක වාසියක් තියෙන සුපිරි ඒක. අර කලින් ආවේ වගේ නෙමෙයි මේක සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. මේක සුපිරි. ඒක පාරක් ඈ. බන්ඩල් එකේ ඇනිමේෂන් එකෙන් වාසියක්. ඒකත් එක්ක එන ෆීමේල් බන්ඩල් එක තමයි වෙන්නේ මේක. මම උඹලට පෙන්නන්න ඕන හින්දා විශ් ලිස්ට් එකටම දාගත්තා. අම්මට ඒකත් පාරක් ඔය. ගර්ල්ලට නම් වාසියක්. ඉතින් මේල් බන්ඩල් එකයි ෆීමේල් බන්ඩල් එකයි ඒකත් එක්ක එන්න තියෙනවා සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක්. ඒක බලන්න කලින් මේ බන්ඩල් එකත් එක්ක අපිට එනවා කියලා තියෙනවා කලින් ආපු සමුරායි බන්ඩල් සෙට් එකත්. මේ විදිහට ඩිසයින් කරේ මං හිතන්නේ ඉන්කුබේටර් වෙන්න ඕනේ වාවේ. ඒවත් එයි මේ ලාස්ට් ප්‍රයිස් එකයි තර්ඩ් ප්‍රයිස් එකයි ඔය ප්‍රයිස් ටිකෙයි. මේ ඔක්කොම මේ ඊළඟ මාසේ 26න් පස්සේ එන කතාවක් තමයි කියන්නේ. මුරායි බන්ඩල් සෙට් එකත් එක්ක එන්න තියෙනවා සුපිරිම සුපිරි ගන් ස්කින් එකක්. ඒක මේ මැක්ස් 7 එකක්. මැක්ස් 7 එකට එන්නේ මැක්ස් 7 එකට එන්නේ මේකත් බං අර ඔබට මතකද අර වැලි ෂොටිය ආවේ දෙකේ ෂොටියට වැලි ෂොටියක් ස්කින් එකක් ආවේ. ඒකයි ඊට පස්සේ ආයේ මේ වතුර තියෙන 6 ෂොටියක් ආවේ. ඒ වගේ මේ අමුතු සීන් එකක් තියෙන්නේ. මේ ගන් එක ස්විච් කරනකොට මේ වගේ ඇනිමේෂන් එකක් තියෙනවා. මම ඒක පාර හොදේ. එතකොට ෆයර් කරනකොට මේ වගේ ඉෆෙක්ට් එකක් එනවා. මේ මොකක්ද? සවුන්ඩ් අම්මලා සවුන්ඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. ස්විච් කරනකොට ගන් එක ස්විච් කරනකොට මේ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් බං ඒකත් එක්ක එන්න තියෙනවා මේ ඔය සමුරායි සීන් එකත් එක්ක එන්න තියෙනවා සුපිරි ඇනිමේෂන් එකක්. ඒක තමයි මේක. අම්මට ඒක පිස්සුවක් ඕයි. වාසියක් බං. මේක එනවා කියන්නේ ෆේඩඩ් පීල් ඉවෙන්ට් එකකට. මේ ජෙම් 1500 ගානකින් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ ජෙම් 1500ට සුපිරිම වාසියක්. මේ පෙට්ටි ස්කින් එක ෆ්‍රී මේ ක්ලේම් කරගන්න තියෙයි. ඒක ෆ්‍රී ගන්න රෙඩි වෙලා ඉන්නේදී අම්මට ඒක වාසි. ඒකත් එන්නේ ෆේඩඩ් පීල් ඉවෙන්ට් එකකට ජෙම් 1500කින් වගේ අනිවාර්යෙන් ගන්න පුළුවන්. අඩුවට වදින්නත් ඉඩ තියෙනවා ලක් 90. මේක එනවා කියලා තියෙන්නේ වෝල් රොයල් එකට. කොහොම හරි ජෙම් 900කින් 800කින් වගේ එක වෝල් එකක් ගන්න පුළුවන් විදිහට එයි. දැන් කොහොමත් සමුරායි ඉවෙන්ට් එක ඉවර වෙලා තමයි මේක එන්නේ. මේ බන්ඩල් එක ගන්න කොච්චර ජෙම් යයිද කියලා හරියටම කන්ෆර්ම් කරන්න බෑ. මොකද මේක කොයි වගේ ඉවෙන්ට් එකකට එයිද දන්නේ නැහනේ. ටෝකන් බර ගණන් වලට එහෙම આવොත් ඒකින්ද මේක ගන්න මේකට කැමති කට්ටිය රෙඩි වෙලා ඉන්න. මේකත් එක්ක මේකේ කලින් ආපු බන්ඩල් ටික රිටර්න් කරන කතාවක් කියනවා. හරියට මේකද කියලා කන්ෆර්ම් එකක් නැහැ. ඒ ගැන අප්ඩේට් එකක් දැනගත්ත ගමන් මම උඹලට මේ වීඩියෝ එකකින් හරි මේ බැනර් එකක් හරි දාන්න. මම හිතන විදිහට මේ ඒකත් පාරක් ඉතින් එච්චර ලොකු ලස්සනකුත් නෑ. අවුලකුත් නෑ ඉතින්. මේක එන්නේ ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකකට ජෙම් 1500 ගානකින් අනිවාර්යෙන් ගත්ත හැකි ලක් එකට වැදුනොත් වාසි.